සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව දත් මදින ආකාරය. ඉතින් ලංකාවේ ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි දත් දිරා යාම කියලා කියන්නේ. ඒ වුණාට අපි හැමෝම වගේ හැමදාම දත් මදිනවා. ඒත් මේ දත් දිරන ගැටලුව අපි හැමෝටම හරි පොදු ගැටලුවක් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මොකද්ද මේකට හේතුව වෙනව ඇත්තේ? අපි කොච්චර දත් මැද්දත් හරියට ටෙක්නික් එකට දත් මදින්නේ නැති එක තමයි මේකට හේතුව වෙලා ඇත්තේ. ඉතින් අපි අද කතා කරන්න හදන්නේ කොහොමද නිවැරදි විදියට හරි විදියට දත් ටික මදින්නේ කියලා. ඉතින් අපි අද මේ කතා බහට ඇතුළත් කරනවා කොහොම වැදගත් අලුතෙන් යාවත් කාලීන කරුණු ගොඩක්. දැන් අපි බලමු කොහොමද නිවැරදි විදියට දත් මදින්නේ කියලා. මේකට අංග කීපයක්ම තියෙනවා මුලින් දැනුවත් වෙන්න. මොකටද මේ දත් මදින්නේ? දත් මදින්නේ අපේ කටේ තියෙන මැලියම්, දත් අස්සේ රැඳිලා තියෙන කෑම කෑලි ඒවා ඉවත් කරලා කට පිරිසිදු කරගන්න. ඉතින් මේ වැඩේ හරියට කරාම නිවැරදි ආකාරයට කරාම අපේ දත් නරක් කරන බැක්ටීරියාව ඉන්නවනේ කටේ. ඒගොල්ලන් වැඩි ප්‍රමාණයක් කටින් අයින් වෙලා ගිහිල්ලා මේ දත් දිරා යාම කියන බොහොම සුලභ රෝගී තත්ත්වය ඇතිවන අවදානමෙන් පරිස්සම් වෙන්න පුළුවන් වෙනවා. හරි. ඉතින් අපි බලමු මොනවද දත් මදින්න අපි ළඟට ගන්න ඕන දේවල් කියලා. හැමෝම දන්නා වගේ දත් මදින්න අපිට ඕන කරනවා දත් බුරුසක් ඕන කරනවා. ඊට පස්සේ දන්තා ලේපයක් ඕන කරනවා. ඊට අමතරව කණ්ණාඩියකුත් අනිවාර්යයෙන්ම අපිට දත් මදිනකොට ළඟ තියාගන්න අවශ්‍ය වෙනවා. මුලින්ම අපි කතා කරමු කණ්ණාඩිය ගැන. ඔබ කණ්ණාඩියෙන් බලාගෙනද මෙච්චර කාලයක් දත් මැද්දේ? දත් මදිනකොට මෙහෙ ඇවිද වෙන වැඩ කර එහෙම දත් මදින්න හොඳ නැහැ. දත් මදින්නේ අපි සාමාන්‍ය දවසේ බොහොම කෙටි වෙලාවක්නේ. අපේ රූපේ ලස්සනට ඊට පස්සේ අපිට කෑම හපලා විකලා කන්න ඒ ආදී වශයෙන් තව ගොඩාක් වාසිය අපිට අපේ මේ දත් ටිකින් ලැබෙනවා. එතකොට ඒකට අවධානය දීලා පොඩි වෙලාවක් හොඳට අවධානය දීලා දත් මදින්න නම් අපිට කණ්ණාඩිය නැතුවම බෑ. ඉතින් අපි බලමු කණ්ණාඩියෙන් දත් මැද්දහම මොකද්ද වෙන වාසිය කියලා. කණ්ණාඩියෙන් දත් මැද්දහම අපේ කටේ හැම දතක්ම හැම පැත්තක්ම ලස්සනට මැද ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අපි වෙන වැඩ කර දත් මදිනකොට අපිට එක පැති මග ඇරෙන්න පුළුවන්. එක දත් මග ඇරෙන්න පුළුවන්. මේ ගැටලුවම කරගන්න පුළුවන් අපිට කණ්ණාඩියක් පාවිච්චි කරාම. හරි. ඊට පස්සේ දැන් ඔන්න කණ්ණාඩිය ගැන දන්නවනේ. ඊට පස්සේ අපි බලමු අපිට දත් මදින අවශ්‍ය කරන දත් බුරුසුවක්. දත් බුරුසුව බොහොම වැදගත් වෙනවා. දත් බුරුසුව ගැන කතා කරනකොට අපි ගන්න ඕන දත් බුරුසයේ කෙඳි ගැන සැලකිලිමත් වෙන්න ඕන ගොඩක්. මේක soft මෘදු කෙඳි තියෙන දත් බුරුසුවක් වෙන්න ඕනේ. එතකොට අපිට කඩෙන් දත් බුරුසු ගන්න ගියාම hard, medium, soft කියලා දත් බුරුසු වර්ග කීපයක්ම තියෙනවානේ. ඉතින් ලංකාවේ තියෙන medium දත් බුරුසුව ටිකක් ගොරෝසු වැඩි අපේ දත්වලට. ඒ නිසා අපි ගන්න ඕන මෘදු කෙඳි තියෙන soft කියලා ගහලා තියෙන දත් බුරුසුවක්. දත් බුරුසුවේ තියෙන පැකට් එකේ මේක බොහොම පැහැදිලිවම සඳහන් වෙනවා. ඉතින් මම තව කරුණක් එකතු කරන්නම්. අන්තර්ජාතික වශයෙන් නම් කියන්නේ මීඩියම් දත් බුරුසුව හොඳයි කියලා. ඒකට හේතුව තමයි පිටරටවල තියෙන මීඩියම් දත් බුරුසුවේ තියෙන කෙඳි සිනිඳු අදාළ සිනිඳුභාවයෙන් යුක්තයි. නමුත් දැන් ලංකාවේ තියෙන මීඩියම් කියන ඒ කෙඳි ගැන කතා කරනකොට ඒක ගොරෝසු වැඩි. ඒ නිසා තමයි අපි ලංකාවේදී පාවිච්චි කරනකොට මේ soft කෙඳි තියෙන මෘදු කෙඳි තියෙන දත් බුරුසුවක්ම තෝරගන්න කියලා කියන්නේ. හරි. ඊට පස්සේ දැන් මේ දත් බුරුසෙන් හැමදාම දත් මදිනවද? කොච්චර කාලයකට සැරයක් අපි මේක මාරු කරන්න ඕනද? අදහසක් තියෙනවද ඔයාට? ඇත්තටම දත් බුරුසුව මාස 3කට සැරයක් අපි අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕනේ. අලුත් දත් බුරුසුවක් ගන්න ඕනේ.
හැබැයි ඒ මාස 3ක් යන කලින් ඔයාගේ දත්බුරුසේ කෙඳි ඇද වෙලා නම් දත්බුරුසේ කෙඳි නැති පැත්ත තමන්ගේ පැත්තට හරව ගත්තාම දෙපැත්තෙන් කෙඳි පේනවා නම් ඒ දත්බුරුසව අයින් කරන්න මාස 3ක් යනකම් ඉන්න ඕනේ නෑ. පුළුවන් ඉක්මනටම අලුත් දත්බුරුසයකට යන්න ඕනේ මෘදු කෙඳි තියෙන. ඒ වගේම තමයි මේ දත්බුරුස ගැන කතා කරනකොට දත්බුරුසේ හිස රවුම් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක දත්බුරුසේ මිට ඒක අපේ අතට අල්ලන්න පහසු විදියට කටේ හැම දතකටම දත්බුරුසට ළඟා වෙන්න පුළුවන් විදියට පහසු මිටක් තියෙන බුරුසක් වෙනවා නම් ගොඩක් හොඳයි. හරි. ඉතින් ඔය ටික තමයි මට දත්බුරුසය ගැන කියලා දෙන්න තියෙන්නේ. ඒ වගේම තමයි තව එක විශේෂ වැදගත්ම කාරණාවක් තියෙනවා. අපි මෙච්චර කාලයක් කිව්වේ දත්බුරුසය කෙඳි එකම මට්ටමක කෙඳිවල මට්ටම එකම මට්ටමක තියෙන්න ඕනේ කියලා. හැබැයි දැන් අලුත්ම යාවත් කාලීන වීම අනුව හොඳම දත්බුරුසය විදියට අපි රෙකමන්ඩ් කරන්නේ මෘදු කෙඳි තියෙන ක්‍රිස් ක්‍රොස් හැඩයට කෙඳි පිහිටලා තියෙන දත්බුරුසව. එහෙමත් ඒ වගේම සිග්සැග් විදියට කෙඳි පිහිටලා තියෙන ඒ දත්බුරුසව මෘදු කෙඳි සමග සිග්සැග් ආකාරයට කෙඳි පිහිටලා තියෙන ඒ දත්බුරුසව බොහොම හොඳයි. එතකොට එහෙම එකකින් දත් මැද්දහම දත්වල තියෙන මැලියන් ඉතාම හොඳට ඉවත් කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. හරි. ඉතින් ඔන්න ඔය කාරණා ටික ගැන තමයි අපි දැන් කතා කරේ. ඊට පස්සේ අපි කතා කරමු දත් මදින්න අපිට නැතුවම බැරි දන්තාලේප ගැන. දන්තාලේප ගැන කතා කරනකොට ඔයාලා මොනවා හරි දෙයක් සැලකිලිමත් වෙනවද කඩෙන් ගන්න ගියාම? මොනවා ගැනද සැලකිලිමත් වෙන්නේ? ෆ්ලෝරයිඩ් තියනවද කියලා බලනවද? ෆ්ලෝරයිඩ් තියනවද නැද්ද කියලා අපිට බලන්න පුළුවන් ඒ දන්තාලේපේ තියෙන කවරේ පැකට් එකේ බොක්ස් එකේ සඳහන් වෙනවා මෙහි ෆ්ලෝරයිඩ් අඩංගු වේද නොවේද කියලා. ඉතින් ෆ්ලෝරයිඩ් තියෙන එකක්ම ගන්න ඕනේ. ඒකත් ෆ්ලෝරයිඩ් ප්‍රමාණය 1000 හෝ 1000ට වඩා වැඩි එකක් ගන්න එක හොඳයි. ඉතින් මේක අපේ ලංකාවේ ගොඩක්ම තියෙන්නේ 17,500ත් අතර සඳහන් වෙලාම තියෙනවා. ඉතින් එහෙම තියෙන එකක් ගන්න සැලකිලිමත් වෙන එක තාමත්ම හොඳයි. මොකද ෆ්ලෝරයිඩ් කියලා කියන්නේ දත්වලට වාසි ගොඩාක් ගේන ඉතාමත්ම වැදගත් සංඝටකයක්. ඊළඟට අපි බලමු මේ කියපු දත්බුරුසුව, දන්තාලේප, ඊගාවට කණ්ණාඩිය. මේ හැමදේම උපයෝගී කරගෙන කොහොමද නිවැරදි විදියට, හරි විදියට දත් මදින්නේ කියලා. දත් මදින එක ගැන කතා කරනකොට අපි දත් මදින්න ඕනේ දවසට දෙපාරක්. උදේට රැට. උදේට සහ රැට මිනිත්තු 2 බැගින්. උදේට මිනිත්තු 2යි, දවසට රැට මිනිත්තු 2යි. ඉතින් දවසේ අපේ පැය 24න් අපිට මේ තරම් විශාල වාසි ප්‍රමාණයක් දෙන ටටික වෙනුවෙන් මිනිත්තු 4ක කාලයක් වෙන් කරන්න බැරි කවුරුවත්ම නැහැනේ. ඉතින් අපි උදේට මිනිත්තු 2යි, රැට මිනිත්තු 2යි අරගෙන දත් මදින නිවැරදි ක්‍රමය බලමු. මුලින්ම අපි දත්බුරුසයට දන්තාලේප ගන්න ඉස්සෙල්ලා ඔයාලා දත්බුරුසය සෝදනවා නම් සේදුවට පස්සේ මේ කෙඳි අතර රැඳිලා තියෙන අමතර වතුර ටික අයින් වෙන්න අපි මෙහෙම හොඳට ගසන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට දන්තාලේප ගන්න ඕනේ අමු කඩලටේක ප්‍රමාණයට. අමු කඩලටේක ප්‍රමාණයට ගන්න ඕනේ. ඒ වගේම තමයි එහෙම ගත්තට පස්සේ මේ දත්බුරුසය අපි මෙහෙම කළා. අපි මොකක් හරි පිහියක්, මිටියක් ඒ වගේ එකක් අල්ලන විදිහට මේක මෙහෙම තද කරලා අල්ලන්නේ නැහැ. එහෙම ඇල්ලුවොත් මොකද වෙන්නේ? අපේ දත්වලට යෙදෙන බලය වැඩි වෙලා ඒක අපේ දත්වලට හානිදායක වෙනවා. දත්වලට වගේම ඉදිරි මාසෙට ඒක හානිදායකයි. ඒ නිසා අපි මේ දත්බුරුසය අල්ලන්න ඕන බොහොම අඩු බලයක් යොදලා. මෙන්න මේ ආකාරයට හරියට අපි පෑනක් අල්ලනවා වගේ. එහෙම තමයි මේක අල්ලන්න ඕනේ. හරි? හරි. ඉතින් අපි බලමු දැන් කොහොමද දත් ටික මදින්නේ කියලා.
අපි අද මේ දත් මදින්න කියලා දෙන ක්‍රමය අවුරුදු 10ට වඩා අවුරුදු 10 හෝ 10ට වඩා වැඩි ඕනම කෙනෙක්ට දත් මදින්න හොඳම ක්‍රමය. ඔන්න දැන් අපි දත් බුරුසුවට දන්තාලෙප ගත්ත කියලා හිතමුකෝ. ඉතින් අමු කඩලට ඒක ප්‍රමාණයට ඔන්න දැන් අපි මේක අත සැහැල්ලුවෙන් අල්ලගත්තා. හැමතිස්සෙම දත් මදිනකොට දත් මදින්න පටන් ගන්න ඕනේ හක්ක කෙලවරේ ඉඳලා. ඔන්න හොඳට බලා ගන්න. මේක පුරුදු වුණාට පස්සේ දත් මදින එක හරිම ලේසි. ඒ වගේම වෙන ක්‍රමවලට වඩා හරිම ඉෆෙක්ටිව්. මෙන්න මේ ආකාරයට හක්කේ කෙලවරින් දත් බුරුසුව තියන්න ඕනේ. එතකොට හොඳටම සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි මේ දත් බුරුසුව චුට්ටක් මෙන්න මෙහෙම ඇල කරලා ඕනේ තියන්න. අපි මෙහෙම තිබ්බොත් දත් බුරුසුව ලම්බකයිනේ. අපි චුට්ටක් අංශක 45ක කෝණයකට වගේ චුට්ටක් ඇල කරලා මෙන්න මෙහෙම තියලා දත් දෙකක් වගේ අහුවෙන විදියට එකතැන වයිබ්‍රේට් කරනවා වගේ මේ එකතැන ඉස්සරහට පස්සට යන විදියට පොඩ්ඩක් චලනය කළා තමයි ඔහොම කළා පල්ලෙහාට ගසන එක කරන්න ඕනේ. ඉතින් මේ විදියට මෙහෙම මදිනවා පල්ලෙහාට ගසන එක කරනවා. එතකොට මෙන්න මේ දතයි විදුර මහේ දාරේ තියෙනවානේ. මේ විදියට බ්‍රෂ් එක චුට්ටක් මෙහෙම ඇල කරලා තිබ්බහම ඒ දාරේ ඇතුලේ තියෙන මැලියනොත් අපිට පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි අපි මේ විදියට කරන්නේ. ඊට පස්සේ හක්කේ මේ කෙලවරනොත් බ්‍රෂ් එක තියලා මේ විදියට මදිනවා පහළට ගසනවා. මේක බොහොම වැඩි බලයක් යොදන්නේ නැතුව බොහොම සුමට විදියට තමයි අපි මේක රත් මදින එක බොහොම සීරියට කරන්න ඕන වැඩක්. හරි. ඊට පස්සේ දැන් ඒ විදිහට දැන් මේ ආකාරයට අපිට ඉස්සරහා දත් ටික හොඳට වැද ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු හක්කේ දත් වල හපන පැත්ත. දත් වලට පැති තුනක් තියෙනවානේ. පිට පැත්ත, හපන පැත්ත, ඇතුල් පැත්ත. ඉතින් අපි දැන් හපන පැත්ත මදිමු. හපන පැත්ත මේ ආකාරයට ඉදිරියට පිටිපසට යන ආකාරයට තමයි මදින්නේ. ඊට පස්සේ මේවා අපිට මෙහෙම කරලා ඉස්සරහා දත් අපිට මේ ආකාරයට මැදලා ගසන එක කරන්න පුළුවන්. මැදලා තමයි ගසන්නේ. හරි. ඊට පස්සේ මේ පැත්තේ හක්කෙන් ඉස්සරහට පස්සට ඒ ආකාරයට මදින එක කරනවා. ඊට පස්සේ දත්වල මේ ඇතුල් පැත්ත කියලා එකකුත් තියෙනවානේ. ගොඩක් අයට මේ පැත්ත අමතක වෙනවා. ඉතින් මේ ඇතුල් පැත්ත අපි ඒකත් ඒ හැම වෙලාවෙදිම බ්‍රෂ් එක චුට්ටක් ඇල කරලා ඕනේ තියන්න. මේ ආකාරයට මෙහෙම මදිනා පහළට ගසනවා. මේ පැත්ත ගත්තාම මෙහෙම මදිනා පහළට ගසනවා. ඊට පස්සේ මේ පැත්ත මදිනකොට අපි මේ ආකාරයට මෙහෙම මැදලා පහළට ගසනවා. ඊට පස්සේ මේ දත් ටික අපි කොහොමම මදින එක කරනවා. ඊට පස්සේ යට ඇඳ ගත්තාම යට ඇඳිත් අපි දත් බුරුස චුට්ටක් ඇල කරලා තමයි තියන්නේ. මෙහෙම ලම්බකව නෙමෙයි. මෙහෙම පොඩ්ඩක් ඇල කරලා. කොහොම කරලා මෙහෙම මැදලා මෙහෙම මැදලා උඩට තමයි යට ඇඳ මදිනකොට අපි ගසන්නේ. මෙහෙම මදිනවා. කොහොම කරලා උඩට ගසනවා. මේ පැත්තත් එහෙමයි. කොහොම මදිනවා. කරලා උඩට ගසනවා. ඊට පස්සේ මේ හපන පැත්තේ අපි කොහොම දත් දෙක වගේ ඇලෙන විදිහට තමයි අපි මදින්න ඕනේ. ඉස්සරහට පස්සට ඒ ආදී වශයෙන් මදිනවා. දත් දෙක ඇලෙන විදිහට ඔය ආකාරයට. ඊට පස්සේ මේවා හොඳට අපි මෙහෙම මැදලා ගසන්න ඕනේ. ඊට පස්සේ මේ දත්තල මේ යට ඇඳි දත්තරත් අපි ඇතුල් පැත්ත මදින්න ඕනනේ. ඇතුල් පැත්ත මදින්න ඕනේ. ඒ එතෙන්දිත් අපි චුට්ටක් දත් බුරුස මෙහෙම ඇල කරලා කොහොම මැදලා උඩට
ගසන එක කරනවා. හරිනේ. දැන් අපි උඩ ඇඳ මැද්දා යට ඇඳ මැද්දා දත්වල පිටපැත්ත ඊට පස්සේ හපන පැත්ත උඩයි යටයි දෙකේම ඊට පස්සේ ඇතුල් පැත්ත කියන ඔය හැම පැත්තක්ම හොඳට මැදගත්තා. දත් මැද්දට පස්සේ ඊළඟට අපි මදින්න ඕනේ දිව. ඇයි දිවෙත් තියෙන්න ඕනේ බැක්ටීරියාව. ඉතින් අපි දිවත් පිරිසිදු කරන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? දත් මැද්දා දිව මැද්දා. ඊට පස්සේ මොකද කරන්නේ? කට සෝදනවද? නෑ. ඒ කට සේදුවේ ඉස්සර. දැන් අපි කියන්නේ කට සෝදන්න එපා කියලා. ඒකට හේතුව තමයි අපි මුලින්ම කියවනේ දත් බෙහෙත් එකක් පාවිච්චි කරද්දී ඒකේ ෆ්ලෝරයිඩ් තියනවද කියලා බලන්න කියලා. ඉතින් ෆ්ලෝරයිඩ් තියෙන දන්තාලේපයකින් දත් මැදලා කට සේදුවහම ඒ කටේ තියෙන ෆ්ලෝරයිඩ් වැඩි ප්‍රමාණයක් එළියට යනවා. ඉතින් වෙන මේ නිසා ඔබට පුළුවන් නම් දත් මැද්දට පස්සේ කට සෝදන්නේ නැතුව ඉන්න ඒක තමයි වඩාත්ම ඵලදායී ක්‍රමය. ඉතින් එහෙම බෑම කියලා හිතනවා නම් වතුර ස්වල්පයක් අරගෙන චුට්ටක් කට යාන්තම් කට සෝදලා අපිට දත් මදින ක්‍රියාවලිය ඉවර කරන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි දත් මැද්දට පස්සේ කට සෝදන්නේ නැතුව ඉන්න එක. ඉතින් දැන් ඔන්න අපි දත් මැද්ද, දිව මැද්ද කට සෝදන්නේ නැතුව මේ දත් මදින වැඩේ නතර කරා. හරි. දැන් කොහොමද බලාගන්නේ දත් ටික හොඳට මැදුනද කියලා? මේක චෙක් කරගන්න පුළුවන් අපිට අපේ දිව දත් උඩ යවලා බලන්න පුළුවන්. දත් මැද්දට පස්සේ දිව දත් උඩ යවුවාම දිවට දැනෙනවා නම් සිනිඳු බවක්. එහෙම නැත්නම් දිව දත් උඩ බොහොම පහසුවෙන් සුමට විදියට ලිස්සලා යනවා නම් ඔබ දත් ටික හොඳට මැදලා. ගොරෝසු බවක් දැනෙනවා නම් තව මැලියන් තියෙනවා ඉවත් වෙන්න. එහෙමත් නැත්නම් ඒ ක්‍රමෙත් පුළුවන්. ඒ වගේම තමයි අපිට කණ්ණාඩියක් දැන් ළඟ තියෙනවනේ. දත් මදිනකොට කණ්ණාඩියෙන් බලාගෙනත් අපිට මැලියන් තියෙන දත්වල දාරවල මේක අපිට බොහොම පැහැදිලිව අඳුන ගන්න පුළුවන්. දකින්න පුළුවන්. ඒ නිසා අපිට කණ්ණාඩියෙන් හරි දිවෙන් හරි චෙක් කරගන්න පුළුවන් දත් මැදිලාද හොඳට. එහෙනම් මැදිලා නැත්නම් ආයි තව චුට්ටක් මැදලා ඒක හොඳටම කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කරුණු ටික තමයි අපිට කියලා දෙන්න උනේ නිවැරදි ආකාරයට දත් මදින විදිය කියන. ඉතින් මෙන්න මේ විදිහට දත් මැද්දොත් ඇත්තටම හැම දිනාටම දත් ගැටළු මුඛ රෝගය කියන්නේ දත් දිරා යාම විතරක් නෙමෙයිනේ. විදුරු මාස රෝගයක් තියෙනවානේ. ඒ වගේ විශාල මුඛ ගැටළු ගොඩකින් අපිට අත් මිදෙන්න පුළුවන් මේ දත් මදින වැඩේ හරියටම කරොත්. මොකද දත් දිරා යාම වළක්වන්න අපිට මූලිකම විදියට තමයි මේ දත් මැදීම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔබට මේ කියලා දීපු කරුණු කාරණා තේරෙන්නේ නැති කියලා. ඉතින් මෙච්චර වෙලාවක් අපිව අහගෙන හිටියට අපිව බලාගෙන හිටියට ඔබ සැමට බොහොම ස්තුතියි. සුබ දවසක්.